කෙස් ගහක් කියන එක අපිට පුංචි කෙන්දක් වගේ දිස්සුනාට මේක ඇතුළ හරිම සංකීර්ණයි. මොකද අපි හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට කෙස් ගහකට සත්කාර කරන්න නම් කෙස් ගහේ කොටස් මොනවාද, මේක හැදෙන්නේ කොහොමද, මේකේ වෙන්නේ මොනවාද, මේකේ හැසිරීම කොහොමද වගේ දේවල් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට කෙමිකල් ප්‍රොසෙස් කරන්න ගියාම මේ කලින් කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරලා තියෙනවා නම් ඒක මේක දැන් කරාට කමක් නැද්ද? මේ කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් එක්ක වෙන යන්න පුළුවන් කෙමිකල් ට්‍රීට්මන්ට්ස් මොනවාද? එතකොට රීබොන්ඩින් කරපු කොණ්ඩයක් පර්ම් කරන්න පුළුවන්. පර්ම් කරපු කොණ්ඩයක් රීබොන්ඩින් කරන්න පුළුවන්ද? තව කලර් එකක් දානකොට අපිට එකම දවසේ කරන්න පුළුවන්ද? කෙරටින් එකක් කියන්නේ මොකක්ද? මේ වගේ එක ප්‍රශ්න අපිට එනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම එන්නේ ඔයාට කෙස් ගහ ගැන මූලික අවබෝධයක් නැති නිසා. ඔයා දන්නවා නම් කෙස් ගහ හැදෙන්නේ කොහොමද? කෙස් ගහට හැඩයක් එන්නේ කොහොමද? කෙස් ගසක කොටස් මොනවාද? මේ කොටස් වලින් වෙන්නේ මොනවද? ඔය වගේ දේවල් දන්නවා නම් ඔයාලට කිසිම වෙලාවක අර මං කලින් කියපු දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කෙස් ගහක හැසිරීම පිළිබඳව නැත්තම් කෙස් ගහක මූලික විද්‍යාව පිළිබඳව උගන්වන අපේ අලුත්ම ඔන්ලයින් කෝස් එක ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. අපි කෙස් ගහකට මොකක් හරි කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් කෙස් ගහ ගැන සහ කෙස් ගහේ හිස්ටරි එක ගැන අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් වෙන්නේ ක්ලයන්ට්ගේ කොණ්ඩේ සම්පූර්ණයෙන් හානි වෙන එක. ඉතින් ඒක නිසා මේ හානි අවම වෙන විදිහට කොහොමද ට්‍රීට්මන්ට්ස් කරගන්නේ කියලා ඔයාලට මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම හරියටම කොහොමද කොණ්ඩයක් වොෂ් කරගන්නේ? හරියටම කොහොමද කොණ්ඩයක් අයන් කරන්නේ? ස්පෙෂලි කෙමිකල් ට්‍රීට්මන්ට් එකකදී කොහොමද අපි කෙස් ගහක් හරියටම අයන් කරන්නේ වගේ දේවලුත් අපි මේකදී කතා කරනවා. ඊට අමතරව කෙස් ගහ හැදිලා තියෙන්නේ කොහොමද? කෙස් ගහේ කොටස් මොනවාද? කෙස් ගහක pH එක මොකද්ද? මේ pH බැලන්ස් කරන්නේ කොහොමද? ඒවට තියෙන ප්‍රොඩක්ට්ස් මොනවාද? මොනවාද ෂැම්පූ වර්ග, මොනවාද කන්ඩිෂනර් වර්ග? මෙන්න මේ හැම දෙයක්ම මූලික වශයෙන් හෙයාර් ට්‍රීට්මන්ට් එකක් කරන්න අවශ්‍ය හැම දෙයක් ගැනම අපි මේකෙදි කතා කරනවා. තියරි සහ ප්‍රැක්ටිකල් වීඩියෝ විදිහට අපි මේ වීඩියෝ පාඨමාලාව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පාඨමාලාව අවසානයේ ඔයාලට අපි ඇසස්මන්ට් එකක් දෙනවා. ඒක කරලා ඉවරනාට පස්සේ අපි ඔයාලට වටිනා සහතික පත්‍රයක් ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි ඔයාලව WhatsApp group එකකට add කරලා ඒ හරහා තමයි කරන්නේ. ඒ වගේම තමයි ඔයාලට මොන හරි අමතර ප්‍රශ්න තියෙනවා නම් අපිට WhatsApp group එක හරහා ඒවා කතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ අවස්ථාව මගහැර ගන්න එපා. normal price එක වෙන්නේ මේ වීඩියෝ පාඨමාලාවේ රුපියල් 5000යි. ඉතින් අපේ 23 වෙනිදා තියෙන කෝස් එකට ඔයාලා කලින්ම රෙජිස්ටර් වෙනවන. නැත්නම් මුලින්ම ලියාපදිංචි වෙන සිසුන් 50 දෙනාට අපි මේ පාඨමාලාව රුපියල් 2500කට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ chance එක මිස් කර ගන්න එපා. අදම ලියාපදිංචි වෙන්න. අපේ WhatsApp number එක තමයි 0777 437 130. 0777 437 130 කියන අපේ WhatsApp number එකට message එකක් දාලා ඔයාලා දැම්ම ලියාපදිංචි වෙන්න. ඊට අමතරව අපේ තියෙන අනිකුත් ඔන්ලයින් කෝසස් ගැන දැනගන්නත් ඔයාලට මේ WhatsApp number එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.